මේ සෑන්ඩ්විචස් හැදෙන්නේ මහරගම අපේක්ෂා රෝහලේ පුංචි පැටව 105 දෙනෙක්. මේ මට බොහොම හම්බෙන් හදිස්සිය ලැබුණ අවස්ථාවක්. මගේ යාළුවෙක් කෙන සඳමාලි නංගි. ඉතින් එයා හැම අවුරුද්දෙම මේ විදියට බබාලට ට්‍රීට් එකක් දෙනවා. ඉතින් අකමැත්තන් නැත්තම් සෑන්ඩ්විචස් ටික මම හදලා දෙන්නද කියලා නංගිගෙන් ඇහුවා. මේ වගේ කෑම බීම අපි ලබා දෙනකොට එතන ඉන්න දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඉතාම සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා හයිජීන් කියන්නේ අංක 1 මේ වගේ කෑම බීම අපි ඒ වගේ තැන්වලට ලබා දෙනකොට. මම අද සෑන්ඩ්විචස් සඳහා පාවිච්චි කරා බිත්තර 15ක් මයෝනිස් ඊට පස්සේ යෝගට් එකක් යෝගට් භාගයක් අරගත්තා. පස්සේ මම සම්පූර්ණ එකම දැම්මා. ඊට පස්සේ අබ පේස්ට් එක ගත්තා. ලුණු ගෙඩි 3ක් චූටියට ලියලා අරගත්තා. ඊට පස්සේ චීස් ගත්තා. ඊට පස්සේ මේ විදිහට කීස් එකේ පාන් තමයි පාවිච්චි කරේ. මොකද කීස් එකේ පාන් එක ඒ වෙලේ ගන්නකොට ගොඩක් සොෆ්ට් එකට තියෙන. ඉතින් ඒ බ්‍රෙඩ් එක ඇත්තටම රසයි. ඒක නිසා තමයි මම ඒක පාවිච්චි කරේ. ඉතින් මෙන්න මේ විදිහට මුලින්ම පිත්තර ටික අපි හොඳට පොඩි කරගන්න ඕනේ. ඊට පස්සේ ලුණු ගම්බිරිස් එකට එකතු කරලා මම ඒකට චීස් ඊට පස්සේ අබ පේස්ට් එක මයෝනිස් ඊට පස්සේ යෝගට් එකෙන් භාගයක් එකතු කරා. ඊට පස්සේ මම සම්පූර්ණ එක මේකෙත් එකතු කරගත්තා. ඒ ටික එකතු කරලා හොඳට කවලම් කරලා අන්තිමට ඇස්ට්‍රා එකතු කරගන්නවා. ඉතින් ඒකේ ප්‍රමාණයක් කියලා මට එහෙම කියන්න මම මෙෂර් කරගත්තේ නැහැ. මම මෙන්න මේ විදිහට තමයි එකතු කරගත්තේ. ඉතින් මම කොහොමත් අපේ ගෙදර පොඩි 5 දෙනාට ඉස්කෝලේ යන සෑන්ඩ්විචස් හදනවා. ඉතින් ඒක නිසා මම නිකන් මගේ හිතේ මිම්මට වගේ මේ ප්‍රමාණ අරගත්තා. පිනක් කරනකොට ඒක කී කරන්න ඕනේ නැහැ. තමන්ගේ හිතේ තිබුණාම ඇති කියලා ගොඩක් දිනෙක කියනවනේ. ඉතින් මට සමහරලාට අර හිතෙනවා සමහර දරුවන්ගේ මූණවල එහෙම එක දේවල් දෙනවා දකින්නකොට එහෙම ඒක පෙන්වුවේ නැත්තම් හොඳයි කියන අවස්ථා මටත් හිතිලා තියෙනවා. නමුත් සමහරලාට සමහර කෙනෙක්ට පින් කරන්න ආසාව අවශ්‍යතාවය තියෙනවා, මුදල් තියෙනවා. නමුත් කරගන්න වෙලාවක් නැහැ. සමහරුන්ට මුදල් නැහැ. තමන්ගේ ශ්‍රමයෙන් දායකත්වය දක්වන්න පුළුවන් වෙලාවල් තියෙනවා. ඉතින් කවුරු හරි මහන්සිලා කරන දෙයකට වචනකින් හරි දායකත්වයක් දක්වන්න පුළුවන් නම් මං හිතන ඇත්තටම ඒකත් ලොකු පිනක් කියලා. මගේ පස්වෙනි බබා කෙනු හම්බෙන්න ඉන්න කාලේ මම මුතුකුඩ 4ක් මගේ අතින් ඒ කියන්නේ මම අපේ පොඩි 4 දෙනායි හස්බන්ඩ්ුයි අපි එකතු වෙලා හදලා පන්සල් වලට පූජා කරා. ඉතින් ඒක දැකලා ඊට පස්සේ මම කීප දෙනෙක්ම මම දන්නවා මට ෆොටෝස් ඉවර තිබුණා ලස්සනට මුතුකුඩ හදලා පූජා කරලා තිබුණා. ඉතින් හැමෝම කිව්වේ අක්කා දාපු නිසා ඒක දැකලා ආස හිතුණා කියලා. ඉතින් එහෙම තමයි සමහරවිට අපි කරන දේවල් දැක්කහම අපිට තව කෙනෙක් කරන දේවල් දැක්කහම අනේ අපිටත් මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියලා හිතිලා ඒ දේ කරන ඒකත් ඇත්තටම ලොකු පිනක්. ඉතින් උදේ 8 වෙද්දි මෙන්න මේ විදිහට සෑන්ඩ්විචස් ටික හදලා බොක්සස් වලට පැක් කරලා ඉවර කරගත්තා. ඊට පස්සේ දැන් මේ හස්බන්ඩ් සෑන්ඩ්විචස් ටික අරගෙන යන ලෑස්ති වෙන්නේ. ඊටු සෑන්ඩ්විචස් මම මේ විදිහට පාර්සල් කරලා හස්බන්ඩ්ගේ සයිට් වල වැඩ කරන අයටත් යවුවා. මගේ එකම ප්‍රාර්ථනාව දරුවෙක් හෝ වැඩිහිටියෙක් හෝ වේවා කිසිම කෙනෙක්ට කිසිම ලෙඩ තුකක් නම් හැදෙන්න එපා. පිළිකා රෝගයෙන් පෙළෙන සියලුම දෙනා සුවපත් වේවා.